Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද අලුත් vlog එකක් ගෙනාව ඔයගොල්ලන්ට අපි කොහෙද බෙන්තොට ගියපු vlog එක බෙන්තොට විලා රිපබ්ලික්. ඉතින් මේ වීඩියෝ එක ගන්න බලා ගන්න පුළුවන් අපි මොනවද කළේ කියලා මේ ට්‍රිප් එකේ. guys අපි එනකොට මෙහි 3 විතර වුණා. ඔව් 3 විතර වුණා එනකොට. බලන්න guys මේක මාරම ලස්සනයි මේ වටපිටාව බලන්න නිකන් චිත්‍රයක් වගේ හරියට මාරම ලස්සනයි පොඩක් අවුව තිබ්බ පේන වෙලාවේ but still මාරම ෂෝක් හවසට එහෙම මාරම සනීපයි උතන හුලං ඇදෙද ඉන්න පුළුවන්. හරි එහෙනම් මේ තියෙන ඉතින් pool area එක ඊට පස්සේ දැන් අපි ඇවිල්ලා දැන් ආය යනවා බඩු ටික ගන්න. බඩු ටික අරගෙන ඔන්න දැන් රූම්ස් වල ගිහිල්ලා ලන්ච් එක ගන්නයි අපි රෙඩි වෙලා ඉන්නේ. මම පෙන්නන ලන්ච් වල මොනවද තිබ්බේ කියලා. බලන් ඉන්නකො දිගටම. කන්නයි තියෙන්නේ ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේන් බෙඩ්රූම් එක. හරිද ගායිස් ඔයගොල්ලන්ට මේක පෙන්නන්න කියන්නේ හොඳයි. මේක මාර ෂෝක් විලායකකට තියෙන්න ඕන හොඳම රූම් එකක් මේක. මේකේ ස්මෙල් එක ගායිස් හරිද මාරම සුවඳයි. ඔයගලන්ට ඒක මට දැනෙන්න සලස්තන්න තිබ්බනම් කියලා මට හිතුණා. මාරම සුවඳයි guys. මේ තියෙන view එක. මෙතනින් එළියට පේන. Wow nice. This is the master bedroom. මේක තමයි අපි ඉන්නේ. Yay. මේ ඊට පස්සේ washroom එක. This is the washroom guys. මන්දිර මේ පැත්තේ මේ විදිහට තියෙනවා. Good. Oh, one for Oliver. Water down. Water ko? Guys, අපි දැන් ඔතන දවල්ට කාලා ඊට පස්සේ ටිකක් රෙස්ට් කළා. බලන්නකෝ හවස් වෙනකොට තමයි මේ වටපිටාව මාරම ලස්සන වෙන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ ක්ලිප්ස් වල දකි ඉස්සරහට බලාගෙන ඉන්න මාරම ලස්සනයි. guys තනි room එකක්. ඒ කියන්නේ මට මේකෙත් ඉන්න පුළුවන් guys but මං අරගෙන ඉන්නවා. ඒකත් හොඳ හින්දා. guys ඔයාලට ඉතින් book කරලා එන්න පුළුවන්. keep watching. ඉස්සරහට තමයි හොඳ හොඳ ඒවා තියෙන්නේ. අපි දැන් lunch එක ගත්තා. ඊට පස්සේ pool party වගේ දෙක තුනක් තියෙනවා events. so keep watching. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. guys මම ඉන්නේ මේ ඇවේ. guys මාර ෂෝක් මේ room එක. මටත් මේකේ room එකක් තිබ්බ දැන් ගෙදර. මාර ෂෝක් මේ view එක guys. ඔයගොල්ලෝ මේ view එක දකින්න ඕනේ. මාරම ලස්සන view එකක් තියෙන්නේ. දැන් මට දවල් වෙනකොට මේක දැක්කේ නෑ. ටික ටික රෑ වෙනකොට තමයි ලස්සන මාරම ලස්සනයි මේ view එක. බලන්නකෝ ඔයගොල්ලෝ මේක. මන් දන්නේ කැමරාවට කොච්චර දුරට කැප්චර් වෙනවද කියලා. අර මේ ලේක් එකේ දැන් මෙතන තමයි රූම් එක තියෙන්නේ right. අර ලේක් එකේ අර ලයිට්ස් උත් එක්ක එන අර calm feeling එක මාර පොඩි වැස්සකුත් තියෙනවා මේ වෙලාවේ. හරිම ෂෝක් එක. you have to enjoy this. ඒක මාරම experience එකක්. wow nice. dia kelela mana inna enna kya dance kara hello wahak sinduak kiyanne yanne මොකද කියන්නේ සින්දුව තමයි තාම හිතලා නම හිතලා මොකද්ද කියන්නේ ඔයාද කියන්නේ සින්දුව නෑ මං කියන්නේ අයි ඔයාද කියන්නේ මේ බලන් ඉන්නවා අනේ ඉතින් මට මොකද මේ වේදිකාව දැන් ඇත්තටම
නේ ඇත්තටම අපිට මේ ප්‍රසංග වේදිකාවට මේකට මචං මේ ඇත්තටම 25000 මේ ගායක ගොඩක් ඉන්නවා. Hi අම්මෝ. Hi guys. ඔන්න අපි pool එකට වහින්න යන්නේ. අම්මගේ costume එක අවුල නැහැ. All right. එහෙනම් මාත් ලැස්සලා ඉන්නම් guys to go to the pool. 90% of your child's brain development happens before the age of 7. That's why the best gift is the one that builds their knowledge, imagination, and creativity. Atlas Playpads. රසිකයි. ඒ මාරු දෙන්න. ඒ අතර අනේ අපේ කොල්ලගේ නෑ මේ ඔයයි හිටගෙන ඉන්නේ නෑ ඒක උඩ ඔය පියන්නා කොල්ලේ බියු බයිද හරි අතාරින්න ඕක අතාරින්න නෑ මේ මං හිටගෙන ඉන්නේ හැරි වුණත් ගමු ඔව් ඇහැරුණා හරි මේ මෙතන හොඳ ආන්න දැක්ක ඒක නියමයි අයියේ ඉතල ලස්සනයි ඔහොම ඉන්නම අම්මේ ලස්සන ෆොටෝස් ටික ගන්න ගියා cheers මමත් කැලලා තබ්ලා වාදක රසික තුෂාර් රසික කියන්නේ ඔය දෙලක රසයිද රහයි මේ ඔය අර කයිද මන්ද ඒක නෙවෙයි කෑවද 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 මයික් එක තාම කන ගමන් ඉන්නේ මල්ලිය යෝනි දේවා ගන්න යෝ හරි බප්පා තව
The next morning. Good morning. Guys, ලස්සන බලන්න මේ වීඩියෝ එක ලස්සනයි. හරි වගේ ලස්සනයිනේ. නැත්තම් දෙහි චුට්ටක් වගේ බීලා නේද? ගයිස් මේ තමයි මේ බ්‍රෙක්ෆාස්ට් එක. කොමඩු තියෙනවා, ඊයර් එකක් කේක් තියෙනවා, පාන් තියෙනවා, පරිප්පු පොල් සම්බෝල තියෙනවා, ඒ වගේම ඉන්දියාප තියෙනවා සහ කොත්තු තියෙනවා. සහ බිත්තර තිබ්බා. ගයිස් ඊට පස්සේ අපි විලායකෙන් චෙක් අවුට් වෙලා තැන් දෙක තුනකට ගියා. ඊට කලින් මම කියන්න ඕනේ මම මේකට කොපිරයිට් වැදුනත් මම මේ සින්දුත් එක්කම දානවා ගයිස්. මොකද නැත්තම් ඒ ෆීලිං එක එන්නේ නැහැ. ඒ සින්දු අයින් කරලා දැම්මොත් එහෙම දැන් අර පූල් එකේ ඉන්නේ වුණත් මම සින්දුත් එක්ක තියලා තියෙන්නේ. නැත්තම් ඒක ගතියක් නැහැ. කරන් දෙයක් නැහැ කොපිරයිට් වැදුනට මම ඒත් තියනවා මේ වීඩියෝ එක. ගයිස් මේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ අර කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයකට. මෙතන එක එක වර්ගයේ කැස්බෑවෝ ඉන්නවා. ආපු පැටව තමයි මේ මේකේ ඔක්කොම ඉන්නේ බඩු කැස් බෑවෝ. දෙක අතර ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඇලි කැස් බෑවෙන්න පුළුවන් අවුරුදු 30ක් 35 කැස් බෑවෝ නැත්නම් ගල් කැස් බෑවෝ. මේගොල්ලෝ ඔක්කොම මාළු දල් වලට හොගලා ගෙනාපු අය. මේගොල්ලන්ට පොඩි පොඩි ඩැමේජස් තියෙනවා. මේ ටිකේ බරල ඉවරලා ගයිස් අපි ගියා මාදුවන්ගේ බෝට් සෆාරි එකක්. මම ඒකෙත් ඔයගොල්ලන්ට කියන්නම්. අපි තෝරගත්තේ මොන තැනද සහ ඒකෙත් විස්තර ටික කියන්න. එක පැය දෙකක විතර රයිඩ් එකක්. අපේ නයි යමු. ඉතින් ගයිස් අපි මේ මාදුගගේ බෝට් සෆාරි එකට තෝරගත්තේ ගන්තර බෝට් සෆාරි කියන තැන. ඉතින් ඒගොල්ලන්ගේ contact details මම ඔයගොල්ලන්ට දාන්නම් මෙතනින්. ඔයගොල්ලන්ට contact කරගෙන යන්න පුළුවන්. මම පොඩි ටිප් එකක් කියන්නම් මෙතනදී මේ බෝට් එකේ 12 දෙනෙක්ට යන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දෙන්නෙක් ගියත් 5 දෙනෙක් ගියත් 12 දෙනාට වඩා අඩුවෙන් ගියත් මේ බෝට් එකේ තමයි යන්න වෙන්නේ. මේ බෝට් එක වෙනවා රුපියල් 6000ක්. පැය දෙකක විතර රයිඩ් එකක් තියෙනවා සහ ඒගොල්ලන්ගේ තියෙනවා මොනවද හම්බෙන දේවල් පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙන දේවල් ඒගොල්ලන්ගේ කන්ටැක්ට් කරගෙන ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඉතින් මේ එක තැනක් මේ සිනමන් අයිලන්ඩ් එක කුරුඳු දූපත කියලා තමයි කියන්නේ. ඉතින් මේගොල්ලන්ගේ මෙතනදී කියලා දෙනවා එක එක ඒවා මම එක කාලෙකින් ගෙදර ගියා වගේ. හරි කූල්. ගයිස් මේ ඉතින් මේ අංකල් එක එක විස්තර කරනවා. හරිද? ඒ වෙතින් දැන් ඕගොල්ලන්ට අදාළ නැහැනේ. සහ ඕගොල්ලෝ අහන්නේ නැහැනේ. ඔය ඉතින් වැඩක් නැහැ. රයිට්. ඒ නිසා මං හිතුවා දැන් ඉස්සරහට මං තමයි වොයිස් ඕවර් එක දාන්නේ. ඔයාට මගේ කටහඬ අහන් ඉන්න වෙනවා. කැමති වුණත් නැති වුණත් ගයිස්. හරිද? ඉතින් අපි ඔන්න ඔය ටික ඉතින් ඉවර වෙලා මේගොල්ලන්ගේ කුරුඳු ප්‍රොඩක්ට්ස් තියෙනවා අතන එක එක ඒවත් අරගෙන අපිට කුරුඳු තේ එකක් හම්බුණා ගයිස්. හරිද? ඒක බීලි ඉවරලා ඔන්න දැන් අපි උතනින් තියනවා. අපිට ආපු ගමන් හම්බුණා සිනමන් ටී එකක්. ටී එකක් කියන්නේ ඉතින් මේ ප්ලේන් ටී එකක් හම්බුනේ. ඉතින් අපි කට්ටියම ඉතින් ඔතන ඉඳලා රයිඩ් එක ඇත්තටම එන්ජොයි කරලා ආවා. ගයිස් ඊළඟට අපි ගියා කියන්නේ අපි එක්කන් ගියා ෆිෂ් තෙරපි එකකට. මේකත් මේගොල්ලන්ගේ පැකේජ් එකේ ඉන්ක්ලූඩ් වෙන එකක්. මම නම් ෆිෂ් තෙරපි කළේ නෑ මොකද මගේ කකුලේ තුවාලයක් තිබ්බා ඒ වෙනකොට. හරිද? ඒ නිසා මම කකුල් දෙක දැම්මේ නෑ. කකුල් දෙක දාලා බලන්නකො කොච්චර
ඉතින් guys thank you so much මේ වීඩියෝ එක බැලුවට subscribe කරලා නැත්නම් subscribe කරන්න ඉස්සරහට එන videos තව ගොඩක් තියෙනවා edit කරන්න. ඉතින් ඒ ටිකත් අරගෙන මම එන්නම්. Thank you so much for watching. See you guys in my next video. Bye bye.